ගෙදර ගිහිල්ලා අම්මලා තාත්තලා දක්කලා හදනවට වැඩිය හොඳද? හරිද? බලෙන් හදනවට වැඩිය තමන්ම හිතලා ඔය පිළිවෙල හදාගන්න එක හරි පැවැත්මක් තියෙනවා. තේරෙනවද කියන්නේ? දියුණු වෙන්න කැමති නම් විතරයි, ජීවිතේ අර්ථාන්විත කරගන්න කැමති නම් විතරයි. නැත්තම් ඕනේ නැහැ. ඉන්න විදිහටම බිඳුවෙම ඉන්න ඕන නම් එහෙම ඉන්න. අර්ථාන්විත කරගන්න ඕන නම් හදාගන්න මොකද්ද? පිළිවෙල. පොඩි කාලේ ඉඳන් දරුවන්ට කියලා දෙන්න. නැත්නම් ඔය සමහරලාට ගෙවල් වල කරන්නේ ඉදල කොස පුරුදු කරන්න හදන්නේ 16 17 පෙන්නම් පස්සේ. එතකොට තමයි හිතෙන්නේ දැන් වගකීමක් ගන්න ඕනේ. එතකොට තමයි දුවලට කණ්ඩ එහෙම උයන්න පුරුදු කරන්නේ නේ. එතකොට තමයි තේරෙන්නේ දැන් තමයි කසාද බඳින්නවා නේ. අය 16 17 පයින්නකොට තමයි උයන්න පුරුදු කරන්නේ. පොඩි කාලේ ඉඳන් අවශ්‍ය දේ යාට කරන්න දෙන්න. පොඩි කාලේ ඉඳන් වගකීම් ගන්න පුරුදු කරන්න. පොඩි කාලේ ඉඳන් ඉදල කොස ටික ටික පුරුදු කරන්න. මේක හලි වෙලා ගෙදර ගිහිල්ලා අද්ද දෙන්නම් අඩේ කියලා එකපාර පටවන්න එපා. අවශ්‍ය දේ ටික ටික දෙන්න. එයාගේ කෑම පෙට්ටිය යාට හොද ගන්න දෙන්න. එයාගේ පිඟානේ යාට හොද ගන්න දෙන්න. එයාගේ වැඩ ටික යාට කරගන්න දෙන්න. දරුවන්ට පොඩි කාලේ ඉඳන් මේක පුරුදු කරන්න. හිතන්නේ යනවා පෙරහැර බලන්න. කතරගම ළඟයිනේ. යනවා කතරගම. හරිද? කතරගම පෙරහැර බලන්න යනවා. ගියන් පස්සේ පේනවා අනේ ලස්සන හීලෑලි බලන්න කොච්චර ලස්සනයිද. මටත් ඕනේ අලියෙක්. කියලා හිතලා බලනවා අලියෙක් ගන්න මොනවද ඕනේ. අලිය මෙල්ල කරන්නේ මොකෙන්ද? හෙන්ඩුවෙන්. අලිය ගැට ගහන්නේ දන්වැලෙන්. දන්වැලකුයි හෙන්ඩුවකුයි තිබ්බොතින් හරි. කියලා හිතලා කතරගමින් ඔය පෙරහැරත් බලලා එළියට ඇවිල්ලා හිතනවා කොහෙන් හරි බලලා හෙන්ඩුවකුයි දන්වැලකුයි හොයාගත්ත කියලා හිතන්න. හෙන්ඩුවයි දන්වැලයි හරි මොකක්ද අඩු? අලිය විතරයි දැන් අඩු නේද? හරි. අලිය ඉන්නව කොහෙද? ඔය එනගම මගේ කැලේ ඉන්නා නේ මේ බුත්තල කතරගම පාරේ ඕන තරම් ඉන්නා. හරිද? එනගම මගේ හිතනවා හෙන්ඩුවත් හරි දන්වැලත් හරි අලිය විතරයි අඩු කියලා කැලේ හරිය වාහනේ නවත්තනවා. එක අතකින් හෙන්ඩුව ගන්නවා එක අතකින් දන්වැල ගන්නවා. අරගෙන යනවා කැලේට. ගිහිල්ලා එනකොටම පේන උණු තඩි වල් අලියෙක් එනවා. ඉස්සරහටම ගිහිල්ලා හෙන්ඩුව දික් කරනවා. මොකෝ වෙන්නේ? එන්න මෙන්න කියලා මෙල්ල එනවද? නෑ මොකෝ කරන්නේ? උස්සල පොලේ ගහනවා නේ. හරි උස්සල පොලේ ගහනවා. එතකොට හිතන්න අර පෙරහැරේ යන සද්දන්ත අලියතුන්ට මේ පොල් ගස් ගලවන අලි අර දන්වැල කඩා ගන්න බැරිද? පුළුවන්. අර හෙන්ඩුවට බය වෙන්න ඕනේද? නෑ. නේ. එතකොට ඇයි ඒ පෙරහැරේ ඉන්න අලි හෙන්ඩුවට මෙල්ල වෙන්නත් දන්වැල කඩන්නේ නැතුව ඉන්නත් වල්ලලිය එහෙම මෙල්ල නොවෙන්නත් මොකද හේතුව? දන්නවද? ඈ? දන්වැල ඇයි අර මේ සද්දන්ත ඇත්තු හීලෑය ඇයි ඒ දන්වැල කඩන්නේ නැත්තේ? හේතුව තමයි දන්වැල දැම්මේ මොන කාලෙද? පොඩි කාලේ නේ. පොඩි කාලේ දන්වැල දැම්මම පොඩි කාලේ දන්වැල කඩන්න බෑ නේ. ඒතර ලොකු වෙනකොටත් හිතනවා අර තාම ඔළුවේ තියෙන අරක පොඩි කාලේ කඩන්න බැරි නිසා ලොකු වෙනකොටත් හිතනවා තාම දන්වැල කඩන්න බෑ කියන එක. පොඩි කාලේ හෙන්ඩුවට බය වුණා. අලියා ලොකු වෙනකොටත් අලියට හිතනවා එහෙනම් තාමත් හෙන්ඩුවට බයයි කියන එක. වල් අලියට ඔක තියනවාද? නෑ. ඒ නිසා දරුවොත් ඔහමයි. පොඩි කාලේ ඉඳන් දේවල් හුරු කරන්න. පොත විතරක් නේ සමහර අම්මලා ඉන්නවා දරුවෝ විනාශ කරන්නෙම අම්මලානේ. සමහර අම්මලා ඉස්කෝලේ එක්කන් යද්දි බෑග් එක අරන් යන්නේ අම්මා නේ. හරිද? බෑග් අරන් යන්නේ අම්මා දරුවට නිදහසේ යන්න දෙනවා. නේ. ඊට පස්සේ මේ ඉස්කෝලේ ඇරලාවම කැම පෙට්ටිය හොදන්නේ අම්මා. අර මේ මහා විෂය සිලබස් එක පාඩම් කරන්න පුළුවන්. අච්චර ලොකු පොත්වල සටහන් ලියන්න පුළුවන්. අනේ එහෙව් පොඩි එකා කැම පෙට්ටිය හොද ගන්න බෑ. එහෙම හිතන අම්මලා ඉන්නවා ලංකාවේ නේ. කැම පෙට්ටිය හොදන්නේ අම්මා. ඇඳුම් ටික හොදන්නේ අම්මා. ටික ටික වගකීම් ගන්න පුරුදු කරන්න. එයාගේ කාමරයට අස් කරගන්න පුරුදු කරන්න. ඉගෙන ගන්නවා කියන්නේ මේ පොතම පාඩම් කරලා ලියන එක නෙමෙයි. ඒ වගකීම් දරන බව පුරුදු කරන්න. මොන කාලෙද? පොඩි කාලේ ඉඳන්. එහෙම නැත්නම් තමයි ඔය සමාජීය අපරාධකාරයෝ. කිසි කෙනෙක්ට ගෞරවයක් නැති බහුතරයක් අද තරුණ තරුණියෝ ඉන්නවානේ. හරිද? කෙනෙක්ට ගරු කරන්න දන්නේ නැහැ. කෙනෙක් ඉස්සරහා ගෞරවය දෙන්න දන්නේ නැහැ. ඒ නිසා පොඩි කාලේ ඉඳන් මේව පුරුදු කරන්න.